සිරාවටම එක පිස්සුව. OnePlus සමාගම මේ පාර අනිත් ෆෝන් බ්‍රෑන්ඩ් වලට ඇඬෙන්නම දීලා තියෙනවා. ස්පෙෂලි Samsung ලටයි Apple ලටයි. ඉතින් අද කතා කරන්නේ OnePlus සමාගමෙන් අලුතෙන්ම නිකුත් කරපු OnePlus 15 ගැන. හරි, ඔයා හිතන් ඉන්නේ මේක නිකම්ම නිකන් ස්පෙක් බම්පයක් කියලාද? මේකේ තියෙන පවර් එක, බැටරි එක සහ අමුතුම ටෙක්නොලොජිය දැක්කම මට හිතුනේ ලොවෙත් නැති ඕවර්කිල් ෆෝන් එකක් කියලා. ඒ හැම දෙයක්ම ASCII ඔයාට එපා වෙන ලොකුම ලොකු අඩුපාඩුවක් මේක ASCII හැංගිලා තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න. ඒක දැනගන්න ලැබෙයි. තාක්ෂණය ගැන මේ වගේ රිවිව්ස් බලන්න දැම්ම හර්ෂටෙක් channel එක subscribe කරන්න. මුලින්ම කතා කරමු මේකේ ඩිසයින් එක ගැන. OnePlus 15 එකට මේ පාර clean square off ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ bezel හීනි කරලා තියෙනවා. මේ ෆෝන් එක කලර්ස් තුනකින් එනවා. මේ ෆෝන් එකේ හිත ඇදිලා යන්නේ matte black color එකට. සාමාන්‍යයෙන් matte finish එකක් කියන්නේ fingerprint එහෙම හිටිනවා. ඒත් OnePlus ලා කියන විදිහට මේ ෆෝන් එකේ fingerprint හිටින්නේ නැහැ. මෙන්න මේක තමයි මෙතන තියෙන විශේෂම දේ. මේ ෆෝන් එකේ බොඩි එක හදලා තියෙන්නේ micro arc oxidation කියන process එකකින්. ඒ කියන්නේ මේ මෙටල් එක උඩ සෙරමික් කෝටින් එකක් තියෙන්නේ. සෙරමික් කියන්නේ ඉතාමත් හයිය දෙයක්. සාමාන්‍යයෙන් ෆෝන් එක සාක්කුවේ හෝ බෑග් එකේ හෝ දාගෙන යනකොට යතුරු වලට කාසි වලට ෆෝන් එක සීරෙන්න බලනවා. ඒත් OnePlus 15 ෆෝන් එකේ එහෙම සීරින් පාරවල් තිබුණත් ඒක පිහ දාපු ගමන් මැකිලා යනවා. මොකද ෆෝන් එක නෙවෙයි සීරෙන්නේ, කාසි යතුරු වගේ දේවල් තමයි සීරෙන්නේ. ඒ සීරෙන කාසි වල ඒ පැල්ලම තමයි ෆෝන් එකේ හිටින්නේ. ඒ නිසා ෆෝන් එක පිහ දාපු ගමන් ඒක මැකිලා යනවා. කීයටවත් ෆෝන් එක සීරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ෆෝන් එකට IP69K රේටින් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 80ක හයි ප්‍රෙෂර් වෝටර් ජෙට් එකකට උනත් මේක ඔරොත්තු දෙනවා. හදිස්සියේ හරි මේ ෆෝන් එක වොෂින් මැෂින් එකකට වැටුණත් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දැන් කතා කරමු මේ ෆෝන් එකේ performance ගැන. මේ ෆෝන් එකට බලය දෙන CPU එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Snapdragon 8 Elite 5 Gen chipset එක. OnePlus ලා කියන විදිහට 4.6 GHz clock speed එකක් තියෙනවා. මේක ඇත්තටම යකෙක් වගේ performance දෙන chipset එකක්. ඒ විතරක් නෙවෙයි මේකේ RAM option විදිහට 12GB සහ 16GB එනවා. RAM එකත් නිකම්ම නිකන් RAM එකක් නෙවෙයි. LPDDR5X Ultra Plus RAM එකක්. මේ ෆෝන් එකට එන වේපර් චේම්බර් එක නිසා ෆෝන් එක රත් වෙන එකත් සෑහෙන්න අඩුයි. OnePlus 15 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේක AMOLED ඩිස්ප්ලේ එකක්. හොඳම දේ තමයි මේ ඩිස්ප්ලේ එකට 165Hz refresh rate එකක් එනවා. මේ refresh rate එක හැම වෙලාවෙම වැඩ කරන්නේ නැහැ. ඔයාලා ලොකු ගේම් එකක් වගේ ප්ලේ කරද්දි තමයි මේ refresh rate එක උපරිමයෙන් වැඩ කරන්නේ. සාමාන්‍ය පාවිච්චියේදී refresh rate එක එකත් 120ත් අතර වගේ තමයි දුවන්නේ. හැබැයි Call of Duty වගේ ගේම් එකක් ඕපන් කරපු ගම තියෙන උපරිම refresh rate එකකින් වැඩ කරනවා. OnePlus 15 එකට 3200 Hz touch sample rate එකක් එනවා. ඒ කියන්නේ ඔයා ස්ක්‍රීන් එක අල්ලන්නත් කලින් රෙස්පොන්ඩ් කරනවා. ගේම් ගහන අයට නම් මේ ෆෝන් එක සුපිරි. පොඩි අවුලකට කියලා තියෙන්නේ OnePlus 13 එකට වඩා මේ ෆෝන් එකේ පික්සල් ගාන අඩු කරලා තියෙන එක. හැබැයි ඒක ඇහැට පේන්න දැනෙන්න තරම් දෙයක් නන් නෙවෙයි. OnePlus 15 එකේ බැටරිය ගැන කතා කරොත් මේක පවර් බැංක් එකක්ද කියලාත් හිතෙනවා. මිලිඇම්පියර් 7300ක සිලිකන් කාබන් බැටරියක්. හිතා ගන්න පුළුවන්ද? Samsung S25 Ultra එකේ තියෙන මිලිඇම්පියර් 5000යි. මේ ෆෝන් එකේ බැටරි එකට නම් A+ එකක් දෙන්න පුළුවන්. එක පුල් charge එකකින් බය නැතුව දවස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා නිදා ගන්නකොට බැටරිය 150ක් තිබුණොත් උදේ බලද්දී 100ට එකක් හෝ දෙකක් අඩු වෙලා තියෙයි. සමහර විට 150ම වුණත් තියෙන්න පුළුවන්. මොකද net එකේ මම හොයලා බලද්දී මට ඒ වගේ රිපෝට්ස් තමයි හම්බුනේ. මේ ෆෝන් එක charge කරගන්න පුළුවන් watt 120ක වේගෙන්. OnePlus ලා කියන්නේ මිනිත්තු 15ක් ඇතුළත 150ක් charge කරගන්න පුළුවන් කියලා. ඒ වගේම 100% charge වෙන්න මිනිත්තු 40ක් ගත වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකට 50W wireless charging උත් support කරනවා. ඒ වගේම හොඳම දේ තමයි OnePlus ලා තාම box එකේ charge එක එවන්න අමතක කරන්නේ නැහැ. මොකද අපි දන්න කියන හුඟක් brand දැන් මේ වෙනකොට charging dock එක box එකේ දාලා එවන්නේ නැහැ. දැන් කතා කරමු OnePlus 15 ෆෝන් එකේ තියෙන ලොකුම අවාසිය ගැන. OnePlus ලා හැමදාම කරන වැරද්ද මේ පාරත් කරලා තියෙනවා. performance, battery හැමදේම හොඳට දීලා කැමරාව පැත්තෙන් පල්ලම් බැහැලා තියෙනවා. කලින් OnePlus ලා Hasselblad සමාගමත් එක්ක එකතු වෙලා තමයි කැමරාව නිර්මාණය කරේ. දැන් මේ පාර්ට්නර්ෂිප් එක ඉවර කරලා තියෙනවා. මේ පාර OnePlus ෆෝන් එකේ Hasselblad logo එකක් පිටිපස්සේ නැහැ. orange color shutter button එකක් නැහැ.
මේ ෆෝන් එකට 50 මෙගාපික්සල් කැමරා 3ක් එනවා. වයිඩ් ඇන්ගල් කැමරාවක්, පෙරිස්කෝප්, ටෙලිෆොටෝ කැමරාවක්, ඒ වගේම අල්ට්‍රා වයිඩ් කැම් එකක්. මේ ෆෝන් එකට එන කැමරාව Apple ලගේ Samsung ලගේ කැමරාවට වඩා ක්වොලිටියෙන් අඩුයි. ඒත් මේ කැමරාවෙන් 4K 30 fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. සෙල්ෆි කැමරාව 32 මෙගාපික්සල් කැම් එකක් එන්නේ. මේ ෆෝන් එකෙන් කැප්චර් කරන ෆොටෝස් හොඳ එළිය තියෙන තැන්වල පොඩ්ඩක් හොඳ වුණාට පොඩ්ඩක් අඳුරු තැනකදී වගේ ගත්තොත් නොයිස් ගතිය ඉතාමත්ම වැඩි. කැමරාව ගැන ඕවරෝල් ගත්තම අනිත් ෆ්ලැග්ෂිප් ෆෝන් වලට එන කැමරාත් එක්ක මේ කැමරාවට හැරෙන්නවත් බෑ. මේ පොයින්ට් එක අනිවාර්යෙන් ඔයාව ඩිසපොයින්ට් කරනවා. ඉතින් අවසාන වශයෙන් මොකද්ද මම මේ OnePlus 15 ෆෝන් එක ගැන හිතන්නේ? ඇත්තටම මේ ෆෝන් එක හැමෝටම ගැලපෙන ෆෝන් එකක් නෙවෙයි. මේ ෆෝන් එක ගැලපෙන්නේ හොඳ performance හොයන කෙනෙක්ට, හොඳ battery capacity එකක් අවශ්‍ය කෙනෙක්ට, ඒ වගේම fast charging අවශ්‍ය කෙනෙක්ට, ලොවෙත් නැති performance තියෙන game වගේ දෙයක් සෙල්ලම් කරන්න ඕන නම් විතරක් මේ ෆෝන් එක ගන්න. ඒ වගේම තමයි මෙන්න මේ අය මේ ෆෝන් එක ගන්න එපා. ඔයාට අලුතින් මෙන AI පහසුකම් ඕනේ නම්, ප්‍රොෆෙෂනල් මට්ටමේ කැමරාවක් අනිවාර්යෙන්ම ඕන නම් මේ ෆෝන් එක ගන්න තියා හිතන්නවත් එපා. මම හිතනවා OnePlus 15 ගැන ඔයාට දැන් හොඳ අදහසක් එන්නේ නැති කියලා. ඔයාලා මොකද හිතන්නේ? කැමරාව මෙලෝ රහක් නැති වුණාට performance එකයි battery එකයි නිසා ඔයා මේ ෆෝන් එක ගන්නවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා හර්ෂ ටෙක් subscribe කරන්න. තවත් අලුත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ගිහින් එන්න. මං හර්ෂ. good day.